එතකොට පින්වත්නි අපි මේ සතුට පිළිබඳව කරන ලබන සාකච්ඡාව තුළ අපි බලමු මේ මොලේ තරංගවල ස්වභාවය කොහොමද මේ වෙනස් වෙන්නේ අපේ මේ අ, සතුටට සාපේක්ෂව. දැන් අපි දන්නවා ලෝකෝත්තර සතුට කියලා එකක් තියෙනවා. ඒ වගේම ලෞකික සතුට කියලා එකක් තියෙනවා. අපි මේ කාරණාවන් පිළිබඳව සරල අවබෝධයක් ලැබුවා. දැන් මම කියපු කාරණාවන් වලට වඩා පැහැදිලි අවබෝධයක් ඒ පිළිබඳව උනන්දු වන ඔබට ජීවිත පරිචයක් තියෙනවා. එහෙම ඇති. එතකොට ඇතැම් වෙලාවට මේ කරුණු කාරණාවන්ගෙන් ඔබට කියපු පෘතුලට විශාල අවබෝධයක් දැනුමක් ඔබ සතුව පවතිනවා ඇති. නමුත් මේ පවතින දේවල් අපි වර්ධනය කරගනිමින් අපි තවදුරටත් බලමු මේ මොලේ පවතින තරංගවල ස්වභාවය අපි ලබන වින්දනයට සතුට සාපේක්ෂව. දැන් අපි දන්නවා මේ අපි අද ජීවත් වෙන මේ ලෝකය ඉතාමත් මේ ඉතා වේගයෙන් වෙනස් වන මේ තාක්ෂණික වශයෙන් ලොකු අවබෝධයක් පවතින යුගයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ශරීරය ගත්තගෙන් පස්සේ ජීව විද්‍යාත්මකව ඒ වගේම මනෝවිද්‍යාත්මකව ඒ වගේම අපි ක්වොන්ටම් ෆිසික්ස් කියන භෞතික විද්‍යාවන් තුළ මේ නොයෙක් ආකාරයෙන් විශේෂයෙන්ම නියුරොලොජි වගේ විශේෂ ශාස්ත්‍රයන් තුළ පෘතුල පර්යේෂණයන් මේ පිළිබඳව සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක මේ මොළයේ සිතුවිලි විදිහට තරංග කියලා කියන්නේ මොළයේ සිතුවිලි. ඒතර මේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වය මේ තරංගවල ක්‍රියාකාරීත්වය මනින්න පුළුවන් ඒ තියෙන ශීඝ්‍රතාවය නැත්නම් ඒ කියන කම්පනය තුළ ඒ කම්පනය මගින් මනින්න පුළුවන් කමක් පවතිනවා. එතකොට මේ සතුට කියන කෙනා ළඟ පින්වත්නි බුදුදහම අපි කතා කරන විදිහට දැන් වෛර කරලා කෙනෙකුට සතුට වෙන්න බෑනේ. දැන් මගේ හිතේ තියෙනවා ඔයා කෙරේ ලොකු වෛරයක්. දැන් එතකොට පින්වත්නි මගේ හිතේ ඔබ කෙරෙහි තියෙන වෛරය නිසා ඔබට තේරෙනවා මම සතුටින් නෙවෙයි ඉන්නේ. මට සමහරවිට නිින්ද යන්නේ ආතතියෙන් පෙළෙනවා ඔබට මොකක් හරි හිරිහැරයක් කරන්න හිතෙනවා. දැන් මේක ඇවිල්ලා මේ බුදුදහමට අනුව දැන් ඇත්තටම වැරදි කර කෙනාට වඩා වරද නොකළ කෙනා මේ වෛරය කියන එක නිසා ලොකු විඳවීමක් ජීවිතේ සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ බුදුදහමේ කරුණාව මෛත්‍රිය කියන මේ මූල ධර්මයන් මේ සංකල්ප ලෝකේ පුරා ශීඝ්‍රයෙන් මිනිසුන්ගේ හිතවලට මිනිසුන්ගේ භාවිතයන් වලට අවශ්‍යයි කියන කාරණාවන් අද ලෝකේ කතා කරන්නේ. ඒ නිසා අපි එවැනි කාරණාවන් අධ්‍යයනයට ගියොත් කතා කරන්න ගියොත් අපි මේ කාරණාවන් මගහැරෙන නිසා අපි අපේ මාතෘකාව තුළ හිටියොත් තවදුරටත් අපිට පැහැදිලි වෙනවා මේ විද්‍යාත්මක දියුණුවත් එක්ක අපි දන්නවා වෛරී මනසක් තුළ මොළයේ තියෙන තරංගවල ස්වභාවය ඉතාමත් ශීඝ්‍රයි, කම්පනය ඉතාමත් වැඩි. නමුත් ආදරය, මෛත්‍රිය, කරුණාව වගේ පසුතලයක නම් ඔබේ සිතුවිලි තිබෙන්නේ මේ තරංගවල ශීඝ්‍රතාව, කම්පන වේගය අඩුයි. දැන් මෙන්න මේ ස්වභාවයන් ගණනය කිරීම පිළිබඳව මේ තරංග ප්‍රධාන වශයෙන් කාරණා හතරක් ඔස්සේ නූතන විද්‍යාව තුළ කතා කරනවා. පළවෙනි එක තමයි බීටා කියන එක. ඒතර මේ බීටා කියන අවස්ථාවේදී මේ මොලේ කම්පනය වීම වේගය අවස්ථා 14 ඉඳලා 30 දක්වා ශීඝ්‍රතාවක් කම්පන වේගයක් මේ තරංගවල සිද්ධ වෙන බව නූතන විද්‍යාව තුළ කියනවා. එතකොට මේ බීටා අවස්ථාව තුළ මේ දෛනික ජීවිතයේ අපි කරන ක්‍රියාකාරකම් එක්ක හැලහැප්පීම් වල එක්ක 14 ඉඳලා 30 දක්වා වූ පරාසයක අපේ මේ මොළයේ තරංග නැත්නම් මේ කම්පනයන් සිතුවිලි වල ශීඝ්‍රතාවයන් සිද්ධ වීමක් වෙනවා. එතකොට ඒක ඊටමත් බරයි. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. ඊළඟට ඇල්ෆා කියන අවස්ථාව. ඒතර මේ ඇල්ෆා කියන අවස්ථාවේ මොළයේ කම්පන වේගය තප්පරයට 7ක් 14ක් වගේ අගයක් ගන්නවා. ඒතර මේක නිශ්චිතව 7 හෝ 14 නෙවෙයි මේ අතර ඇල්ෆා කියන අවස්ථාව දකින්න පුළුවන්. ඒතර මේක දැන් අර
උඩින් කියපු බීටා කියන අවස්ථාව 14 සහ 30 කියන අවස්ථාවට වඩා යම් ප්‍රමාණයක සතුටුදායකයි. ඇයි ඒ සතුටුදායක වෙන්නේ? අර කලබලකාරී තත්වයන්ගෙන් මිදිලා විවේකීව ඉන්න අවස්ථාවට තමයි මේ ඇල්ෆා අගය 7ත් 14ත් වගේ මට්ටමක පවතින්නේ. ඊළඟට පින්වත්නි මෙතනින් ඔබට ගියාගෙන් පස්සේ තීටා කියන ඒ අවස්ථාව තුළ තරංග අවස්ථාව තුළ මේක තව ටිකක් අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ පින්වත්නි 3.5ත් 7ත් අතර ශීඝ්‍රතාවයක් පවතිනවා. දැන් මේක අර බීටා අවස්ථාවට ඇල්ෆා අවස්ථාවට වඩා ඉතාමත් අඩු අවස්ථාවක අවධියක ඉන්නේ. හේතුව 3.5ත් 7ත් අතර. එතන මේක ඇවිල්ලා අඩ නින්දේ වගේ ඉන්න අවස්ථාවක මොලේ අපේ හරිම මේ රිලැක්ස් නේද විවේකී අවස්ථාවක් නේද ක්‍රියාකාරීත්වයක් නැහැ ගැටුම්කාරී තත්ත්වයක් නැහැ හොඳ නිින්දක් වගේ අවස්ථාවක මේක අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඩෙල්ටා කියන අවස්ථාව තුළ මේ 0.5ත් 3.5 දක්වා ඉතාමත් අවම අගයක මේ මොලේ තරංගවල කම්පන වේගය තප්පරයට අපිට දකින්න පුළුවන්කමක් පවතිනවා. එහෙනම් මේ අවස්ථාව පින්වත්නි අපිට දකින්න ලැබෙන්නේ මොකක්ද? මේ ඉතාමත් සක්‍රීයව භාවනා යෝගීව සමාධිගතව බවුන් වඩන පුද්ගලයෙකුගේ මානසික නැත්නම් සිතුවිලි වල ශීඝ්‍රතාවය ඒ වගේම ගැඹුරු නිින්දක පවතින කෙනෙකුගේ ශීඝ්‍රතාවය මෙන්න මේ වගේ අවස්ථාවල තමයි පින්වත්නි හොඳ නිින්දක් තියෙන කෙනෙකුගේ අවස්ථාව. එතකොට මේ වගේ අවස්ථාවල මේ මොලේ තියෙන ක්‍රියාකාරීත්වය කියන්නේ සිතුවිලි වල තියෙන කලබලකාරී ස්වභාවය අඩු වෙලා බොහොම සාමකාමී මට්ටමකට වත් වෙනවා. එහෙනම් දැන් පින්වත්නි දැන් මේ විද්‍යාත්මකව මේ සතුට කියන එක බලන්න කොතනද අධ්‍යයනය කරන්න කියලා මොන වගේ පසුතලයක් අපිට පෙන්වා දෙන්න කියලා. එහෙනම් අපිට තේරෙනවා අපි මේ හඹාගෙන එළවගෙන යන තරඟකාරීව එකතු කරගන්න එකතු කර ගැනීමට සම්පත් එකතු කර ගැනීමට සැරසෙන ලෝකයේ තුල බොහොම සාමකාමී අවස්ථාව තුළ තමයි අපි බොහෝම සැනසීමෙන් සුවදායක තත්ත්වයක් අවස්ථාවක් සතුටක් ඇත්තටම අපි ලබන්නේ. ඒ නිසා මේ ලෝකෝත්තර සතුට කියන එක මේ බුදුදහමේ පැහැදිලි කරන්නේ අන්න ඒකයි. එතකොට අර බලන්න දැන් ධනය බිලියන ගණනක් ඔබට තියෙනවා කියන අවස්ථාව තුළ නෙවෙයි පින්වත්නි සතුට කියන එක මෙතනදී අපිට මේ මොලේ තියෙන ශීඝ්‍රතාවය නැත්නම් මේ කම්පනය අඩු මට්ටමක පවතින්නේ ඔබ ඊටමත් නිසල්මන්ව ආදරය කරුණාව මෛත්‍රිය කියන මෙන්න මේ වගේ ಗುಣධර්මත් එක්ක බොහොම සංසුන් තත්වයක පත් වෙනකොට තමයි මේ මනස ඔබට මේ ලෝකෝත්තර සතුට කියන ලැබෙන්නේ. ඒ නිසා අර අපි කියන්නේ දැන් මේ කාරණාවන් අපි කියවා ගැනීමේදී ඔබට හිතෙන්න බලන් එමනම් අපි මේ ආර්ථිකයන් පසුපස හඹා යාම වැඩක් නැහැ කියලා. දැන් ඒ වගේ ඍණාත්මක අර්ථකථනයක් මේ වගේ ගත යුතු නැහැ. මොකද මම මුලින්ම සඳහන් කළා පවතින ලෝකයක් තුළ අපි ගනුදෙනු කරන්න වෙනවා අපට. හැබැයි මේ ගනුදෙනු කරනකොට මේ අවබෝධය ඇතිව කරනකොට ඔබට පුළුවන්කම තියෙන ඔබව විනාශ වීමට නොයා ඒ සංවර්ධන කටයුතු සිද්ධ කරගන්න. ඒවට මෙදිහත් වෙන්න. ඒ නිසා තමන් විනාශ වෙමින් ලබන දේක ඔබට ලැබෙන සතුටක් නැහැ කියන එක තමයි ඔබ මේ කාරණාවන් තුළ පැහැදිලි කරගත යුතු වෙන්නේ. ඒ නිසා මේ ලෝකෝත්තර සහ ලෞකික වශයෙන් ලබන සතුට පිළිබඳව සහ මේ විද්‍යාත්මකව මොලේ තරංගවල ක්‍රියාකාරීත්වය කියන කාරණාවන් අපි ඉගෙන ගනිද්දී අපිට පැහැදිලි වෙනවා පින්වත්නි මේ සතුට කියන එක බාහිරින් ගන්නා ගැනීමට පවතින දෙයක් නෙවෙයි අපි තුලම තිබෙන අපිම ඔබම මමම හොයාගත යුතු දෙයක් බව. ඒ නිසා අපි දරුවෝ ගැන හිතලා, දීපල ගැන හිතලා, අසල්වාසීන් ගැන හිතලා, වෙනත් දේවල් ගැන හිතලා කම්පණයට නැත්නම් ද්වේෂ සහගත මනසක් වර්ධනය කර ගන්නට වඩා හැකි හැම අවස්ථාවකම
සතුට කියන එක සංවර්ධනය කරගන්නට ආධ්‍යාත්මීය මනසක් ස්පිරිචුවල් මයින්ඩ් එකක් ගොඩනැගීමට සහ ඒ තුළ බොහොම නිරාමිස සුවයක් සැපයක් සතුටක් විඳීමට අපි මේ අවබෝධය එකතු කරගන්නට පුළුවන්කමක් පවතිනවා. නිසා මේ කරුණු කාරණාවෙන් යම් ආකාරයක ඉතාමත් සීමිතයි. ඔබ සතු දැනුම ඊට වඩා පෘතුලයි. නමුත් මේ කාරණාවන් පිළිබඳව ගත යුතු යමක් තිබේ නම් ඒ අපේ ජීවිතවලට එකතු කර ගැනීම වටිනවා කියලා මම අදහස් කරනවා. එහෙනම් ඔබට තෙරුවන් සරණයි.